ගොඩක් මේකප් කරලා කියලා පේන්න ආස නැති කට්ටියට දාන්න මේකප් එකක් තමයි පුළුවන් විදිහේ මේකප් එකක් තමයි අද කියලා දෙන්නේ. ලිප්ස්ටික් ගාලා තියෙන්නේ. මම රිමූව් කරන්න යන්න. මුලින්ම මුණ වොෂ් කරලා ඊළඟට ටෝන කරන්න. ඩේලි ටෝන කළාට කිසි ප්‍රශ්නයක් නැහැ. ඩේලි ස්ක්‍රබ් කරන එක තමයි හොඳ නැත්තේ. ටෝන කරලා ඊළඟට ඔයගොල්ලෝගේ මොයිස්චරයිසර් ගාලා ඊළඟට සන්ස්ක්‍රීන් දාන්න. if you have a primer එක යූස් කරන්න. ප්‍රයිමර් එක නැත්තම් it doesn't matter. ඔයාලට පුළුවන් කෙලින්ම ඔයාලගේ ෆවුන්ඩේෂන් එකට යන්න. ගොඩක් වෙලාවට ෆවුන්ඩේෂන් එක යූස් කරන්නේ නැතුව කන්සීලර් එකෙන් අපිට මේකප් එක දාගන්න පුළුවන්. ගොඩක් පැචස් පිම්පල් මාක්ස් නැති ස්කින් එකක් නම් ඔයාලට පුළුවන් කෙලින්ම කන්සීලර් එකට යන්න. එහෙම නැත්නම් ෆවුන්ඩේෂන් එකට යන්නත් පුළුවන්. එතකොට මම අද මෙතනදී කරන්නේ කන්සීලර් එක විතරක් යූස් කරලා මේකප් එක. මොකද මට ලොකුවට ෆවුන්ඩේෂන් දාගෙන එළියට ගිහිල්ලා වැඩක් කරගන්න it's not comfortable for me. මම ගොඩක් වෙලාවට අන්ඩර් අයිස් විතරයි කන්සීල් කරන්නේ. ඔයාලට පුළුවන් දැන් මම මේ අන්ඩර් අයි කොහොම මේ ටිකනේ කන්සීල් වෙන්නේ. එතකොට කන්සීලර් එකම ස්ප්‍රෙඩ් කරලා මුළු ෆේස් එකේම කන්සීලර් එක දාන්න පුළුවන් ෆවුන්ඩේෂන් එකක් විදියට. දැන් ඉතින් මට කියන්න එපා කන්සීලර් එකක් නැහැ කියලා. කන්සීලර් ගැන අපි පස්සේ පොඩි ටියුටෝරියල් එකක් කරමු. මම ඔයාලට කියලා දෙන්නම්. මම ඔල්රෙඩි බ්‍රයිඩල් කෝස් එකක් කරලා තියෙන්නේ. ජනුවරි වල මට එකේ ෆයිනල් එක්සෑම්ස් තියෙනවා. මම ඔයාලට දාන්නම් මම ඒකේ කරපු එක්සෑම්ස් වලදී කරපු ෆොටෝස් ඒක රෙකමන්ඩ් කරන්න පුළුවන් මට ඒ ප්ලේස් එක ඔයගොල්ලෝ මේ බියුටි පැත්ත ගැන ස්ටඩි කරන්න හිතන් ඉන්නවනම් මට ඒක රෙකමන්ඩ් කරන්න පුළුවන් තැනක්. ඉතින් ඔයාලට විස්තර ඕන නම් මට මෙසේජ් එකක් දාන්න මම ඔයාලට මගේ කරන ආයතනය ගැන විස්තර කියන්නම්. NVQ සර්ටිෆිකේට්ස් හම් වෙනවා. ඇත්තට මම බ්‍රයිඩල් ගැන ඉගෙන ගත්තට මේකප් ගැන ඉගෙන ගත්තට හෙයාර් ස්ටයිල් කරාට පර්සනලි මම එච්චර කැමති නැහැ මේකප් වලට මේකප් දාන්න. මෙන්න මේ වගේ අපිට පුළුවන් අන්ඩර් අයි විතරයි මම දාන්නේ. මේ විදිහට අන්ඩර් අයි ෆස්ට් අපි අන්ඩර් අයි කන්සීල් කරගන්න. කන්සීල් එකෙන් පස්සේ දැන් ඔයගොල්ලන්ටත් පුළුවන් මේ තැන්වල කන්සීල් කරන්න ඔයාලට ඕනේ නම් මම කළේ අන්ඩර් අයි විතරයි. එතකොට මේ පොයින්ට් මෙහෙම ඊළඟට මෙතන නහය උඩ මේ පොයින්ට්ස් කන්සීල් කරන්න පුළුවන්. ඒවට අපි බලමු පස්සේ වීඩියෝස් වලින් ඒවා කොහොමද කරන්නේ කියලා. වියානා එකේ මස්කාරා එකක් චුට්ටක් මේ ඉවරයි. ඉතින් ඒකද මම මේක යූස් කරන්නේ මගේ අයිබ්‍රෝ වලට. මොකද ඒක හරියම ලේසි. අයිබ්‍රෝ මේ මස්කාරා එකකින් අයිබ්‍රෝ ඇඳ ගන්න පුළුවන් කියන්නේ ලේසි. ලොකුවට වෙලාව යන්නේ නැහැ. ඉක්මනට කරගන්න පුළුවන්. මම මේ විදිහට හරි කැමති ඉක්මනට කරගන්න පුළුවන්. ළමයි දැන් මේකප් කියන්නේ හරියම නැචරල් නේ. ඒ කියන්නේ අපි ඒක හරි කම්ෆර්ටබල් වෙන්න ඕනි. ඒ වගේම හරි නැචරල් වෙන්න. හරි අවුට් ඔෆ් ෆැෂන්. ඒ කියන්නේ ගොඩක් මේකප් කරන එක මං කියන්නේ බ්‍රයිඩල් උනා. නැචරල් වෙන්න ඕනි. මම කැමති නැචරල්. දැන් අයිලයිනර් එහෙම ටිකක් අවුට් ඔෆ් ෆැෂන් වෙලා. කියන්නේ අපි අප්ඩේට් වෙන්න ඕනි. every day we should be update about the field. මම මේ ෆීල්ඩ් එකට ආසයි. මම මේ ෆීල්ඩ් එකේ දේවල් ස්ටඩි කරන නිසා මම ඒවා ටිකක් හොයනවා. එතකොට ඔයාලට පුළුවන් මට පුළුවන් ඔයාලත් එක්ක ඒ දේවල් ෂෙයා කරගන්න. අඩුපාඩු වහන එක තමයි මේකප් එකක් කියන්නේ. අපි අමුනේ තියෙන දේවල් අපි ලස්සනට පෙන්වන එක. ඒක අපි ඕවර් කරන්න හොඳ නැහැ කොයි වෙලාවකවත්. අපි ඕවර් දෙයක් කරන දැන් අපි බ්ලෂ් දානවා. ගර්ල්ස්ලා මම දැකලා තියෙනවා. බ්ලෂස් ගොඩක් දානවා. ඉතින් ගර්ල්ස්ලා ආසයි බ්ලෂ් දාන්න. මම දැකලා තියෙනවා මෙතන රෝස පාටයි. ආයි තව කොහෙද හැමතැනම රෝස පාටයි. එහෙම ඉතින් තියෙනවා. අර කියන්නේ කට් එක පවා දාන්නේ රෝස පාටයි. නෑ අපි මෙහෙම කන්ටුව කට් එක රෝස පාට මම දන්නේ නැහැ කියලා ගොඩක් සැලන්ස් වල රෝස පාටින් මෙහෙම පේනවා ගර්ල්ස් ලගේ රෝස පාට මෙන්න. ඒ අර කන්ටුව කරනවා රෝස පාටේ. මම දන්නේ නැහැ ඇයි එහෙම කරන්නේ මේ කැතයි. රුමෙහි අපේ රෝස පාටද අපි දැන් නැචරල් ස්කින් අපේ මෙහි රෝස පාටද නෑනේ. අපි තියෙනවනේ එහෙම කරන්න හොඳ නැහැ. අපි ඒක හරි නැචරල් කරන්න. හැම වෙලෙම නැචරල් වෙන්න මේකප් එකක් දානවා කියන්නේ මේකප් එකක් දාලා කියලා පෙන්වන එක නෙමෙයි. කන්සීලර් දැම්මා අයිබ්‍රෝස් හදාගත්තා. තමයි මම බ්‍රයිඩල් වලට යූස් කරන මේකප් ප්‍රොඩක්ට් මගේ ඩේ ටු ඩේ ලයිෆ් එකට මම යූස් කරන්නේ. මොකද එකක් ඒවා ගොඩක් ගණන්. අනිත් එක අපිට එහෙම ගණන් දෙයක් පාවිච්චි කරන්න ඕනේ නැහැ නේ ඩේ ටු ඩේ කරද්දි. ඒකට මම මගේ ඩේ ටු ඩේ මේකප් වෙනම මම ඒවා වෙනම ඇරේන්ජ් කරලා තියාගන්නවා. වෙනම එකක මගේ බ්‍රයිඩල් මේකප් ප්‍රොඩක්ට්ස් තියෙන්නේ. ඒතර ඒවා පොඩ හයි ක්වොලිටි වෙන්න ඕනේ. නැත්නම් ලස්සන බ්‍රයිඩ් කෙනෙක් වෙන්න නම් ලස්සන බ්‍රයිඩල් එකක් කරන්න නම් අනිවාර්යයෙන්ම ප්‍රොඩක්ට් ක්වොලිටි එක තියෙන්න ඕනේ. එතකොට මස්කාරාත් එහෙමයි. මස්කාරාත් ඉතින් මගේ තියෙන ලෑෂස් වලටම පොඩ්ඩක් ඉතින් මේ පොඩි හයිලයිට් එකක් දෙනවා විතරයි. මම අයිලයිනර් එකක් යූස් කරන්නේ නැහැ මේ වෙලාවේ. ගර්ල්ස් අර අයිලයිනර් එක මෙහේ ඉඳන්
මෙහෙට යනකම් අඳින්න එපා. ඒක දැන් out of fashion එකක් වෙලා තියෙන. මේ මෙහි ඉඳන් අයිලයින් එක ගන්න එක. අයිලයින් එක අඳිනවා නම් උගුල් ටිකක් මේ මැද හරිය ඉඳන් අඳින්න. හරි විං ලයින් එක අඳිනවා නම් මැදින් ගන්න. මේ මෙහිට වෙනකම් අයිලයින් එක ගේන්න එපා. එක අයිලයින් ඩිෆරන්ට් අයිලයිනර්ස් තියෙනවා. ඒක ඒ ඔකේෂන් එක ඉවෙන්ට් එක අනුව තමයි එහෙම කරන්නේ. අයි ෂැඩෝ යූස් කරන්නේ නැහැ ඩේ ටු ඩේ ඒවට. ඔයාට ඕන නම් අයි ෂැඩෝ යූස් කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ගණන් ගන්න එපා. යා පැත්තේ බබෙක් ඉන්නවා. යා පොඩ්ඩක් කතා කරනවා වැඩි. යන්ද එයාගේ සද්දෙත් මම ඇහෙන්නේ. ටුවරින් කරන්නේ නැත්තේ ෆවුන්ඩේෂන් පාවිච්චි කරපු නැති නිසා මගේ මූණේ ෆීචර්ස් වල කිසි වෙනසක් උනේ නැහැ. ලිප්ස් කරන්න පුළුවන් ලිප් කන්ටූර් එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ ලිප් එක චූටි නම් ඔයාගේ ලිප් එක ලොකු කරලා පෙන්වන්න පුළුවන්. ඔයාගේ ලිප් එකේ ෂේප් එකට ඔයා කැමති නැත්නම් ඔයාට ඩිෆරන්ට් ෂේප් එකක් ගන්න පුළුවන් ලිප්ස් වලින්. දැන් මම මගේ පර්සනලි මේ දවස්වල දැන් මගේ ලිප් එක මගේ මූණේ ප්‍රමාණයට මට ඇති. මම දන්නේ ඔයාලට මදිද කියලා මගේ ලිප් එක. මගේ ප්‍රමාණයට හිතන විදිහට මගේ මූණේට මගේ ලිප් එක ඇති. ඒ නිසා මම ලොකුවට ඕවර් ලිප් ලයින් කරන්න යන්නේ නැහැ. මගේ තියෙන ෂේප් එකෙන් හැබැයි මම හැඩය වෙනස් කරනවා. මම මෙතන තියෙන මේ ගොඩක් වෙලාවට අං කරන්නේ මෙතන මේ අපේ මෙහෙම හැඩයක් තියෙනවානේ. ඒ හැඩේ මම නැති කරනවා. පර්සනලි මම කැමති එහෙම ළඟ කරලා එහෙනම් ඒකට අපි ඒක නැති කරලා රවුන්ඩ් ෂේප් එකක් ගන්නවා ඒක. දැන් ඒකලට එක ලිප්ස්ටික් එකක් ගන්න නැති කෙනෙක් ගොඩක් වෙලාවට මික්ස් කරනවා. පොඩ්ඩක් ඒක ඉගෙන ගන්නත් ඕන නිසා මම ගොඩක් වෙලාවට ලිප්ස්ටික් මික්ස් කරන කෙනෙක්. ගොඩක් ඒවාත් මික්ස් කරලා තමයි කලර් එකක් ගන්න. මේක තමයි ලිප් කලර් එක මම මේකට දාන. මෙහෙමයි ලිප්ස්ටික් වෙනස් වෙනවා අපේ ස්කින් ටෝන් එක අනුව. ඔයාගේ ස්කින් ටෝන් එක චුට්ටක් ෆෙයා නම් ඔයාලට පුළුවන් ගොඩක් වෙලාවට ඕනෙම ලිප් කලර් එකක් මැච් වෙනවා. ස්කින් ටෝන් එක චුට්ටක් ෆෙයා අඩුයි නම් බය වෙන්න එපා. ඕනි තරම් ලස්සන ලිප්ස්ටික් තියෙනවාට යූස් කරන්න පුළුවන්. ලිප් කොම්බෝස් එයාලට පුදුම ලස්සනයි. ඒ කියන්නේ ස්කින් ටෝන් එක චුට්ටක් අඩු අයට ලිප් කොම්බෝස් තියෙනවා මාරම ලස්සනයි. ඒ කියන්නේ යාලට වෙනමම ලුක් එකක් එනවා. ඇත්තටම ෆෙයා කෙනෙක්ට ලොකු ලිප් කොම්බ එකක් කරලා මම දකින්නේ නැහැ යාලගේ අමුතුම ලුක් එකක් එනවා කියලා. ඒ වුණාට ටිකක් අර ස්කින් එක ඩාර්ක් අයගේ ලිප් කොම්බ කළාම පුදුම ලස්සනයි. ඒගොල්ලෝ ලිප් ග්ලොස් මාර ලස්සනයි. ඔයිලයිනර් දාම මාර ලස්සනයි. අයිබ්‍රෝස් කළාම මාර ලස්සනයි. ඇත්තටම ඒ ටෝන් එකට මේකප් කළාම එයාගේ අර වෙනම ලුක් එකක් එනවා මේකප් කළාම. ඒක මාර ලස්සනයි. මම මාර ආසයි. ඒ අර ටෑන් ස්කින් ටෝන් එක තියෙන අයගේ මේකප් බලන්න ඒවා මාරම ලස්සනයි. මම මේක තමයි යූස් කරන බ්ලෂ් එක. මේ ප්‍රොඩක්ට් ලංකාවේ ගන්න පුළුවන්. මම ඔයාලට ඕන නම් කියන්නම්. ඉස්සෙල්ලාම මෙන්න මේ හරියට තියාගන්න. ඊට පස්සේ තමයි අපි ඒක උඩටයි පහළටයි බ්ලෂ් එක ගේන්නේ. එහෙම නැතුව කම්මුල මැදින්ම එකපාරට බ්ලෂ් එක තියන්න එපා. අපිට කොයි වෙලාවකවත් ඒක බ්ලෙන්ඩ් කරගන්න ලේසි නැහැ. හරි අමාරුයි. මෙතනින්ම ගෙන හලා තිබ්බහම නිකන් කැතයි. දැන් තියන්න මෙතනක් තියන්න. පොඩ්ඩක් නැචරල් වෙන්න. බ්ලෂ් දාන්න පුළුවන්. ගොඩක් දාන්න පුළුවන්. පොඩ්ඩක් දාන්න පුළුවන්. බ්ලෂ් දාන්න ඕනේ රෝස පාටින් කියලා එකක් නැහැ. ඒක රෝස පාට වලට මැච් වෙන්නේ නැත්නම් ඔයා යූස් කරන්න ඕනේ වෙන කලර් එකක්. හැමෝටම රෝස පාට යන්නේ නැහනේ. ඒ නිසා මම කම්මුල් රෝස පාටයි කියලා හැමෝම රෝස පාට දාන්න ඕනේ නැහැ. තමන්ට මැච් වෙන කලර් එක අපිට හොයාගන්න පුළුවන්. මම හිතාගෙන ඉන්නේ වැඩිපුර වීඩියෝස් YouTube එකට දාන්න. ඒ නිසා අපි YouTube එකෙන් වැඩිපුර හම්බ වෙමු ඉස්සරහට YouTube එකෙන් අනිත් ඒවාත් දාන්නම්. හැබැයි වැඩිපුර YouTube. ඒ නිසා මගේ YouTube channel එක subscribe කරන්න. බ්‍රයිඩල් මේකප් ආටිස්ට් කෙනෙක් වෙන්න තමයි මම ආස. ඉතින් මම තෝරගත්තේ ෆීල්ඩ් එක. ඉතින් ඔයාලට දැනගන්න ඕන මැසේජ් එකක් දාන්න අපි ඒ වගේ ඉස්සරහට කතා කරමු. YouTube channel එක subscribe කරන්න. Beauty Diary by Sadi. ඒකෙත් දාපු වීඩියෝස් උත් තියෙනවා. මම මේ කතා කරන first time මම කලින් මේකප් වීඩියෝ කරලා තියෙනවා. තමයි මේකප්